හොඳට ප්‍රෝටීන් ගන්න ඕනේ නම් හරක් මස් කන්න කියලා කියනවා. නමුත් හරක කන්නේ කොළ. කොහොමද එයාට ප්‍රෝටීන් ලැබෙන්නේ? ඒක වා හිතනටත් වඩා හරිම අමුතු වැඩක්. ගොඩක් මිනිස්සු මේක ගැන දන්නෙත් නැහැ. හරක කන්නේ තනකොළ. අපි දන්නවා තනකොළවල තියෙන්නේ සෙලියුලෝස්. හරකගේ ආමාශයේ ඉන්න බැක්ටීරියා මේ ශාකවල තියෙන සෙලියුලෝස් බිඳ දාලා සුක්‍රෝස් නිර්මාණය කරනවා. සරලවම කිව්වොත් sugar. අන්න ඒ නිසා තමයි සරලවම මේ හරක මහත් වෙන්නේ. ප්‍රෝටීන් ලැබෙන විදිය හරිම වෙනස්. එයාගේ ආමාශයේ දෙවන කොටස තුල මේ ශාක කොටස් වල බැක්ටීරියා අධිකව වර්ධනය වෙනවා. හිතා ගන්න බැරි විදියට ගොඩක්. ඊට පස්සේ මේ බැක්ටීරියා තුන්වන සහ හතරවන ආමාශයේ ජීර්ණය වෙනවා. සරලවම එයා බැක්ටීරියා ආහාරයට ගත්තා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. අන්න ඒ විදියට තමයි එයාට බැක්ටීරියා තුලින් ප්‍රෝටීන ලැබෙන්නේ. ඒ කියන්නේ එයා අපිට දැක්කට බැක්ටීරියා කහලා තමයි ප්‍රෝටීන හදාගන්නේ.